ඔන්න ඉතින් අලුත් වීඩියෝ එකකින් ඔයගොල්ලෝ මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. මගේ නම මනි. අද මම මේ යාළුවෝ එක්ක යන ලෑස්තිලා ඉන්නේ මිහින්තලේ. ඒ කියන්නේ අපේ කැම්පස් එක ළඟ හැංගිලා තියෙන ලස්සන තැනක් බලන්න. ඉතින් අපිත් එක්ක මේ ගමනේ යන්න තව යාළුවෝ කීප දෙනෙක් එකතු වෙනවා. ඒගොල්ලෝ එනකන් අපි කැම්පස් එක ඇතුළට ගිහිල්ලා ලස්සන ෆොටෝස් ටිකක් ගන්නත් කතා කරගත්තා. ඒ ෆොටෝස් ටික තමයි මේ තියෙන්නේ. යාළුවෝ ඔක්කොම එකතු වුණාට පස්සේ අපි මේ ගමන යන්න පටන් ගත්තා. ඇත්තටම කියනවා නම් අපි මේ ගමන යන්න හරියට පාරවත් දැනන් හිටියේ නෑ. ඒ වුණාට අපිට නම් ගමන් සහායකයෙක් හම්බ වුණා. බලන්නකෝ ඒ කවුද කියලා. එයා ඔන්න අපිවත් පහු කරගෙන අපිට කලින් හරියට නිකන් අපිට පාර පෙන්වන්න වගේ හැමෝටම ඉස්සරහින් යන්නේ. අවසානයේ අපි පාරවල් ගොඩකින් ගිහිල්ලා නතර වුණේ වගාවකින්. අපි එතන හිටපු කෙනෙක්ගෙන් හරියටම මේ තැනට යන පාර අහගෙන ඔන්න ඉතින් අපි තැනට ආවා. මෙතන මිනිස්සුන්ගෙන් හැංගිලා තියෙන ලස්සන තැනක්. අද ලෙක්චර්ස් උත් නැතුව කට්ටියම හොස්ටල් එකේ කම්මැලිකමෙන් හිටපු නිසා අපි හදිස්සියම කතා වෙලා දාගත්ත ගමනක් තමයි මේක. ඉතින් අපි හැමෝම හිතුවා මේ තැන හොයාගෙන ඇවිල්ලා ඒක මොන වගේද කියලා බලන්න. පහළට බහින්න හරියට පාරක් තිබුණේ නැති නිසා අපි මේ ගල උඩින්ම හිමින් හිමි පහළට බැස්සා. ඉතින් ඔයගලන්ට ඉස්සරහ ඉරේ පිටුපස දර්ශන ගොඩක් බලා ගන්න පුළුවන්. අමාරුවෙන් හරි හිමින් බැහැලා අපි මෙන්න මේ ලස්සන ප්ලේස් එකට ආවා. බලන්නකෝ ඉතින් වටපිටාවේ ලස්සන. මේ වීඩියෝ එකෙන් බලනවට වැඩිය ඇත්තටම බලද්දි මෙතන චිත්‍රයක් වගේ. ඒ කියන්නේ මේ වටේට පිටලා තියෙන ගල් පේලිය දැක්කම අපිට හිතුනේ මේක නිකන් ඇඳපු චිත්‍රයක් වගේ. ජීවිතේ යන ගමනේ යාළුවෝ එකරේ ඉතින් කට්ටිය එන්ජොයි කරලා මේ ගමනේදී හොස්ටල් එකට එන්න පිටත් වුණා. එතකොටයි දැක්කේ මේක හවසට කොච්චර ලස්සනද කියලා. මොකද අපි පිටත් වෙන වෙලාවෙදී හවස 5 විතර වුණා. ඉර බහිනවත් එක්ක මෙතන මාර ලස්සනක් පේන්න ගන්නවා. ඔන්න ඉතින් මගේ යාළුවා ලොකු ගලක් පෙරලන්න යනවා. එයා හිතන්නේ නෑ යෝධයෙක් කියලා. ඒනට ඒක පෙරලන්න යට බෑ කියලා එයාට තේරුණා. ඉතින් අපි කට්ටියම ආපාරනේ වෙනත් පාරකින් තමයි මේ යන්නේ. ඒ අනතරතුර බලන්නකො මෙන්න මේ වගේ චොටි නිකන් දේවාල වගේ පිළිම තියලා මිනිස්සු නිකන් ඒව අදහනවා වගේ පහන් එහෙම පත්තු කරපු දැන් ගොඩක් අපිට හම්බ වුණා. ඒව හරි අමුතුයි දැක්කම ඉතින්. ඒ වුණාට අපි මේ දේවල් එතන රැඳෙන්නේ නැතුව අපි කට්ටිය හිමින් හොස්ටල් එක පැත්තට ආවා. අපිත් එක්ක ඉන්න තව යාළුවෝ දෙන්නෙක් මෙතන රැඩ ඒගොල්ලන්ට වෙන වැඩ වගේ කරන්න තිබුණ නිසා ඉතින් අපිත් එක්ක එකතු වෙන්න බැරි වුණා. ඒ තමයි අපේ දරණී පවනි. ඉතින් අපි හොස්ටල් එකට ආවේ කෝච්චි පාර දිගේ. ඔන්න ඉතින් එතනදිත් කට්ටිය ෆොටෝස් එහෙම අරන් රෑ වෙන්න වගේ තමයි හොස්ටල් එකට එන්න පිටත් වුනේ. මේ දවසත් අපේ ජීවිතේට පුංචි
පුංචි මතකයක් විතරයි. මේ වගේ තවත් වීඩියෝස් බලන්න කැමති නම් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මම ඔයගලන්ට කියනවා. ඉතින් අදට ගිහින් එන්නම්. bye bye.